කොළඹ බදුල්ල දුම්රිය මාර්ගයේදී ඇල්ල දුම්රිය ස්ථානයේ පසු කරමින් බදුල්ල දෙසට ගමන් කරන දුම්රියට අංක 40 බිම්ගේ පසු කරනවා සමගම දෙමෝදර ආරුක්කු 9 පාලම හමු වනවා. 1910 දී නිම කළ දෙමෝදර ආරක්කු 9 පාලම උස අඩි මීටර් 80ක් වන අතර දිගින් අඩු 300ක් ලෙසට සටහන් වෙනවා. මෙම පාලම ඉදිකරන කාලයේ පළමු ලෝක යුද්ධයේ ක්‍රියාත්මක වූ නිසා බ්‍රිතාන්‍ය යකඩ හිඟයක් ඇති වී තිබෙනවා. ඒ නිසාම පාලම ඉදි කරලා තිබෙන්නේ 3:2 අනුපාතයට අනුව සිමෙන්ති වැලි ගල් මිශ්‍රිත කොන්ක්‍රීට් අච්චු දමා සකස් කරගත් කොන්ක්‍රීට් අච්චු ගල් භාවිත කිරීමෙනි. පාලමේ දළ සැලැස්ම මර්වුඩ් නැමැති බ්‍රිතාන්‍ය ඉංජිනේරුවා අතින් සකස් වෙද්දී මෙරට කීර්තිමත් ඉංජිනේරුවෙක් වූ ඩී.ජේ. විජේසුන්දර මහතා පවා ඉදිකිරීම සඳහා දායකත්වය ලබා දුන්නා. පාලම ඉදිකිරීමේදී අතරතුරදී හැරී චාර්ලි බ්‍රිතාන්‍ය ඉංජිනේරුවා අමුතුරක් ලක්වී මිය යාම අනුගාඩුදායක සිදුවීමක් සිදු වුණා. එලෙස විශාල පිරිසකගේ සමදායකත්වයේ ඉදිවූ දිනවතර පාලම අන්තර්ගතයන් අතර වඩා ජනප්‍රිය ස්ථානයක් බවට පත් තිබෙනවා.